තුලා ලග්නය. තුලා ලග්නලාභී ඔබගේ 10 වන භාවයට තමයි ගුරු ග්‍රහයා පැමිණෙන්නේ. එළඹෙන ඔක්තෝබර් මාස 18 වෙනි දින සිදුවන ගුරු ග්‍රහ මාරුවේ. ඒ වගේම ඔබගේ 3 වන භාවය සහ 6 වන භාවය අධිපතිත්වය දරන්නේ මේ ගුරු කියන ග්‍රහය. ඔබ දන්නවා මේ අපි රැකියා ස්ථානයේ වශයෙන් තමයි මේ 10 වන භාවය හඳුන්වන්නේ. මේ 10 වන භාවයට ගුරුගේ පැමිණීම සහ ගුරු ප්‍රබලත්වයට පත්වීම අතිශය සාර්ථකයි. මෙතනදී විශේෂයෙන්ම තුලා ලග්නලාභීන්ගේ උත්පත්ති කේන්දරවල වෙන ගැටලුකාරී ස්වභාවයක් නැත්නම් ඔබට මේ කාලය තුලදී උපරිම ප්‍රයෝජනය ගැනීමට හැකියාව පැහැදිලි ලෙසම පෙන්වුම් කරනවා. මේ 10 වන භාවයට ගුරුගේ පැමිණීමත් සමගම තුලා ලග්නලාභීන්ට නව රැකියාව සඳහා යොමු වෙන්න පුළුවන් කාල පරාසයක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි ව්‍යාපාර කටයුතු වලදී සාර්ථක භාවයට පත් වෙන්න පුළුවන්. අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න, තමන්ගේම ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න, අලුතින් රැකියාව සඳහා යොමු වෙන්න ඔබ උත්සාහ දරනවා නම් මෙන්න මේ කාලය ඔබ අනිවාර්යෙන් ප්‍රයෝජනයට ගත යුතුයි. මේ කාලය තුලදී ඔබ කරන කියන දේවල් වලින් සාර්ථක භාවයන් පැහැදිලි ලෙසම පෙන්වුම් කෙරෙන නිසා. ඒ වගේම තමයි අපි ගත්තොත් යම් යම් අවස්ථාවන් වලදී ඔබගේ වැය පාර්ශවයේ ඉහළ යන ආකාරයක් දැක ගන්න ලැබෙනවා. ඒකට හේතුව ගොඩක් වෙලාවට ඔබ රසාස්වාදයෙන් සතුටින් කාලය ගත කිරීමට උත්සාහ දැරීම. මෙන්න මේ කරුණු හේතු කොටගෙන ගොඩක් වෙලාවට ඔබ පිරිසක් සමග වැඩිපුර කාලය ගත කරන ආකාරයක් පෙන්වුම් කරනවා. එතනදී ඔබ අර මූලිකත්වයේ දරන ආකාරයක් පෙන්වුම් කරනවා. මෙන්න මේ කටයුතු නිසා දැඩි ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා. මෙන්න මේ කරුණු නිසා ඔබගේ වැය පාර්ශවයේ තරමක් දුරට ඉහළ යනවා. නමුත් වැය පාර්ශවයේ ඉහළ ගියාට ඔබ හිතේ දැඩි සතුටකින් ගත කරන කාල පරාසයක් කියලා පැහැදිලි ලෙසම වෙන් කළා දක්වන්න පුළුවන් කාලයක ආරම්භයක් තමයි සිද්ධ වෙන්නේ.